හව මහත් පීඩාකාරයට ප්‍රථම ඔසවා ගැනීම හා සම්බන්ධව පැහැදිලි කිරීමේ වීඩියෝ 4ක් අද මේ වෙනකොට ඔබට ගෙන අවසానයි. දිගුවක් විදිහට අපි පස්වෙනි දිගහැරම දිගහරිනවා. අද දවසේ අපි බයිබලෙන් ගන්න යන්නේ එලිදරව් 4 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයෙන්. ඉන්පසු වහන්සේ දොරක් ඇරී තිබෙනවාත් මම දුටිමි. හොරණෑවක ශබ්දයක් මෙන් මා සමග කතා කරනවා මා ඇසූ පළවෙනි හඬද මෙහි නැගී වරින්න. මේ දේවල් වලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වමියයි කීය. අපි පදයේ තුල තියෙන වචනේ අපි පැහැදිලි කරගන්න යමු. මේ පදය පටන් ගන්නේ ඉන්පසු අහසේ දොරක් ඇරී. බයිබලයේ කොතනක හෝ වේවා. එහෙම නැතිනම් ඕනෑම ග්‍රන්ථයක වේවා. අපි කතාවක් ඉන්පසුව කියලා කියනවා. ඊට පස්සේ ඉන්පසුව කියලා යෙදෙනවා නම් පොඩක් හිතන්න ඒකේ තුල තියෙන අර්ථය. එහෙනම් ඒ දේවල්ට ප්‍රථමයෙන් යම් දෙයක් සිදු වී තිබිය යුතුයි. බයිබලයේ ඉන්පසුව කියලා යම් අවස්ථාවක යෙදෙන හැම වෙලාවම ඊට පෙර සිද්ධිය හා ඒක සම්බන්ධ වෙලා යම් විරාමයක් කරගෙන ඉදිරි කොටසක් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න යාමක් අපිට දකින්න පුළුවන්. එහෙනම් හතරවෙනි පරිච්ඡේදය ආරම්භ වෙනකොට ඉන්පසුව කියලා යොදන්න නම් ඊට පෙර මොනවාද තිබ්බේ? එළිදරව් පොතේ 2-3 පරිච්ඡේද සභාවන් 7කට යවුව යවුම් පට්ටු වලින් සම්බන්ධයි. ඒ සභාවන් 7 නම් කරලා එදා ලිව්වට සැබවින්ම අද ඔබ මම ඉන්න සභාවන් විවිධ ස්වරූපයේ සභාවන් අද ඒව නිරූපණය කරනවා. කෙසේ වෙතත් 7 කියන්නේ බයිබලයේ අංග විද්‍යාත්මක පදනමෙන් ගත්තම සම්පූර්ණත්වය. එතනින් මම ඔබට පෙන්නන්නම් සභාවන්ගේ සම්පූර්ණත්වය කියන්නේ සභාවන්ගේ අවසානය කියන්නේ එතනින් එහාට සභාව තවත් තියෙන විදිහක් නැහැ කියන එකක් අපිට පෙන්වන්න පුළුවන් 7 සම්පූර්ණත්වයෙන්. හරි ඒක පිළිගන්න බැරි නම් පොඩ්ඩක් රෙදි සිටින් වීඩියෝ එක ඉදිරි කොටසට යනකම්. එළිදරව් පොතේ තනින් තන අරගෙන ඔබ කියවන්න යන්න එපා. මොකද මේක ලස්සනට ගලාගෙන යන කතාවක්. මේක කතාවක් නම් මේක ලස්සන අනාවේකියක් නම් මේක ගලාගෙන යන ෂෙඩියුල් එකක් තියෙනවා. ඒ ෂෙඩියුල් එකේ මැද කැලලක් අරගෙන කවුරු හරි මැද්දෙන් ඒක කපයිස්තර කරන්න යනකොට ඒක තේරෙන්නේ නැහැ. එළිදරව් පොතේ තියෙන පරිච්ඡේද ගණනාව කතාවේ ස්වභාවය හැනුව අපි කාණ්ඩවල කනලා බැලුවොත් දෙවන සහ තුන්වෙනි පරිච්ඡේදස බැලුවොත් සභාවන්ට කතා කිරීමක් එතන තියෙනවා. ඔබ දන්නවද? එළිදරව් 1 2 3 කියන පරිච්ඡේදවල සභාව කියන යෙදුම 19 වතාවක් සඳහන් වෙනවා. ඒත් 4 වෙනි පරිච්ඡේදය ඉඳන් 19 වෙනි පරිච්ඡේදය දෙස ඔබ හොඳට කියවලා බලන්න. එහි චර්ච් එහෙම නැත්නම් සභාව කියන නාමය කිසි විදිහකට සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශූන්‍ය සඳහන් වීමක් අපිට දකින්න පුළුවන්. නමුත් ඊට පස්සේ නැවතත් දකින්න පුළුවන් වෙනවා. ඒක 19 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ උන්වහන්සේගේ මනාලිය ගැනත් උන්වහන්සේගේ විනිශ්චය ගැනත් අලුත් රහසත් පොළොවත් ගැනත් කතා වෙන තැනදී ආයමත් සභාව නියෝජනය වීමක් වෙනවා. එහෙනම් මහත් පීඩා කාලය ගැන සඳහන් වෙනව 4:19 කියන පරිච්ඡේදවල මුද්‍රා කැඩීම, ඒ කුසලාන වැගිරීම කියන කතන්දර තියෙන තැන ඇයි සභාව යොදන්නේ නැත්තේ? මේක හම්බයක් නෙවෙයිනේ. මේක හරි ෂෙඩියුල් එකකට සිද්ධ වෙච්ච දෙයක්. එහෙනම් අංක 1 ඔබට මේව විශ්වාස නැත්තම් ඔබ අනේ මම කියන නිසා නෙවෙයි බයිබලේ කියවන්න. එතකොට ඔබට හමු වෙයි මේවා. ඒ නිසා 4 වෙනි පරිච්ඡේදයෙන් පසුව සභාව කියන යෙදුම යෙදෙන්නේ නැත්තේ ඇයිද? හිතලා බලන්න. ඊළඟට ඔබ 1 තෙසලෝනික 4:16-17 වගේ කියව ඔබට පැහැදිලිවම ගිය පාර වීඩියෝ වල මම පෙන්නුවා අහසේදී උන්වහන්සේ මනාලිය. ඒ කියන්නේ සභාව සම්මුඛ වීමක් අපිට ප්‍රකාශ වෙනවා. ඊළඟට 1 තෙසලෝනික 15:52 වගේ පරිච්ඡේදයක් බැලුවම ඔබට පේනවා මේ මොහොතේදී අහසේදී මේ සම්මුඛ වීමේදී උන්වහන්සේගේ හොරණෑ හඩක් සහ මහත් දේවදූතයන්ගේ හඩක් ඇතිවයි මේ සම්මුඛ වීම සිද්ධ වෙන්න නියමිත. එහෙනම් මෙතන පොඩ්ඩක් හොඳට අවධානය යොමු කරන්න. මෙතන කියනවා මහත් හොරණෑවක ශබ්දයක් මා සමග කලින් කතා කරපු හඬත් එක්කම ඇහෙන්න ගත්තා කියලා. එහෙනම් මෙතන අර පදයට එක්ක ලස්සනට කැපිලා යනව නේද? ඊළඟ දේ ඔබ එළිදරව් පොත පරිශීලනය කරද්දී ඒ පද අලුත් ගිවිසුම පමණම හිතන්න එපා. ඔබ දන්නවද? පරණ ගිවිසුමේ සභාව කියන concept එක තිබෙවත් නැති යුගයක දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයේ විසින් සලමොන් රජතුමාව මෙහෙवला අදට යුදෙව්වන්ටත් හිතාගන්න බැරි තරමට හිරවිච්ච සලමොන්ගේ ගීතිකාව තුළ සභාව සහ යේසුස් වහන්සේ අතර තියෙනා වූ සම්බන්ධතාවය ලස්සනට ලියවිලා තියෙනවා කියලා. ඒකේ දෙවෙනි පරිච්ඡේදයේ දෙස ඔබ බැලුවොත් ඒකේ ලස්සනට කියනවා මනාලයා විසින් මනාලියට කතා කරන්නේ කොහොමද කියලා. මනාලයා මනාලියව සම්මුඛ වෙන්න එයාගේ ඔලුවට එන්නේ නැල්ලු. එන්නේ නැතුව එයා අහසේ සිට ඒ කියන්නේ ඇයගේ සීමාවටත් එහා ඉඳන් ඇයට කතා කරනවා නැගී එන්න. කඳු හෙල් අතරින් ඔයා එන්න මම බලන්න එන්න. ඉතින් මං කියන නිසා නෙමෙයි අපි හැමෝම කියලා බලමු ඒ සලමොන්ගේ ගීතිකාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන මනමාලයා සභාව කියන මනාලියට කොහොමද ආරයුම් කරන්නේ උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට ඔහු සමග අප රැගෙන යන විට කොහොමද අපිට ආරාධනා කරේ කියලා. අපි ඔහොම යමු සලමොන්ගේ ගීතිකාව පොත. සලමොන්ගේ ගීතිකාවේ දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ ඉඳන් පොඩ්ඩක් අවධානය යොමු කරමුද? මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුව පැටවෙකු මෙන්නේ. අන්න ඔහු අපේ තාප්පයට පිටතින් සිට කවුළු වලින් බලයි. ගරාදි අතුරින් එබී බලයි. 10. මාගේ ප්‍රේමවන්තයා කතා කර මට කියන්නේ මාගේ සුදුව ශෝභමාන තැනැත්තිය නැගිට වරින්න. මරණතර ශීත කාලය පසුවිය වැස්ස නැවතුණිය. පොළොව පිට මල් පෙනෙයි කුරුල්ලන් නාද කරන කාලයට මිනේ. අතීතයේ පළමුවෙන්ම සභාව සහ උන්වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය ගැන ලස්සනට විග්‍රහ කරපු සලමොන්ගේ ගීතිකාවෙම උන්වහන්සේ පෙන්නනවා. දවසක උන්වහන්සේ පෙන්වන්න යන මේ කාරණාව සභාවට ආරාධනා කරන්නේ නැගී වරින්න කියන තැනින් මනාලියට ආරාධනා කරනවා. ඉහළට ඔසවා ගැනීම. එතකොට ඔබට යම් දෙයක් පෙන්වන්න. මනමාලයා ආවට පස්සේ මනාලිය කොහොමද මනමාලයා ගැන විස්තර කරේ? අන්න ඔහු අපේ තාප්පයට එපිටෙන් සිට කවුවෙන් බලයි ගරාද අතරින් එබී බලයි. එහෙනම් මම ඔබට කලින් වීඩියෝ එකේ කිව්වා
සභාව ඔසවා ගැනීමකදී මනමාලිය හෙවත් උන්වහන්සේගේ සභාව ඔසවා ගැනීම මේ පොළොවට එන්නේ නැහැ. අහසේ වලාකුළු සභාව සහ උන්වහන්සේ සම්මුඛ වෙන්න යනවා. ඔබට මේ සලමන්ගේ ගීතිකාව බයිබලෙන් ඔප්පු වෙනවා. මොකද්ද? අන්න මනමාලයා තාප්පයට එපිටින් ඉඳලා ගරාදි අතරින් එබී බලනවා. ඒක කවුළු අතරින් එබී බලනවා. එහෙම බලලා තමයි කියන්නේ මාගේ සොඳුර ඔබ නැගී වරින්. එතකොට ඔබට පැහැදිලි මෙතන තියෙන මොකද්ද කියලා. මේක මේ අවකාශය තුල මේ පොළොවට ඉහළින් ඒ කියන්නේ ආකාශය තුල උන්වහන්සේ අභ්‍යවකාශයට උන්වහන්සේ මේ අවකාශයේ තැනකට මනමාලිය රැගෙන යන්න එනවා. එතකොට සූදානම්ව ඇති මනාලිය උන්වහන්සේව දකින්න යනවා. හැබැයි ලෝකයේ අය දකින්නේ නැහැ. එතකොට උන්වහන්සේ කියනවා නැගී වරෙන්. ඔබ බලන්න එළිදරව් 4 1වෙනි පරිච්ඡේදයේ අර හොරණෑවක හඬ මම ඔබට තෙසලෝනික පොතෙන් පෙන්නුවා. හොරණෑවක හඬ සමාන වෙනවා අලුත් ගිවිසුම උන්වහන්සේ කියන උන්වහන්සේගේ පැමිණීමේදී හොරණෑවක ශබ්දයක් මහත් දේවදූතයන්ගේ හඬත් එක්ක එනවා. එතනදී ඒ වගේම එළිදරව් 4 එකෙත් කියනවා අන්න සභාව ඔසවා ගැනීම කේත කරනවා. එතකොට නැගී වරින්න සලමොන්ගේ ගීතිකාවෙම පෙන්නනවා මනාලියට ආරාධනා කරන්නේ නැගිට ඒ කඳුහෙල් අතරින් එන්න ඔයා මාව හොයාගෙන. එතකොට ඒ මනමාලයයි මොහොතේ පැමිණලා හිටියේ ඒ ඉඩමට මනමාලී ඉන්න භූමියට නෙවෙයි. ඊට එපිටහෙන් තිබ්බ තාපෙන් එහා ඒ කියන ගරාදි අතරින් එබිලා බලලා කියන්නේ ඔයා එන්න කියලා. ඉතින් මම ඔබට සලමොන්ගේ ගීතිකාවේ තියෙනව රසමුසු තැන් වෙනම වීඩියෝ මාලාවකින් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද එළිදරව් පොත වගේම සලමොන්ගේ ගීතිකාවත් ඉතාමත් සංකීර්ණ වගේම ඉතාම රසස්වාදයෙන් පිරිච්ච කතා පුවතක්. නිසා ඒකේ තේරුම ඔබට විග්‍රහ කරන්න ඉදිරියේ වෙනම වීඩියෝ මාලාවකින්. එතකොට ඔබට පේනවා යොහන්ට යේසුස් වහන්සේ කතා කරනවා මෙහි නැගී වරින්. යොහන් කියනවා නේද? ඊට පෙරටුව මට හිච්ච හඬම මට ඇහි නැගී වරින් කියලා කියනවා කියලා. යොහන්ට ඊට පෙරටුව කතා කරේ ඒ මහිමාන්විත භාවයට පත්විච්ච යේසුස් වහන්සේ. ඔබ එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පරිච්ඡේදයේ පරිශීලනය කරන්න යොහන් දකින්නේ ඒ මහිමාන්විතයට පත්විච්ච යේසුස් වහන්සේ බව ඔහු පැහැදිලි කරනවා. මනුෂ්‍ය පුත්‍රයාණන් ඔහු ඉදිරියේ හිටිය බව ලමු හඬ ඇහුණට පස්සේ හැරිලි බලද්දී ඔහු දැක්කේ මනුෂ්‍ය පුත්‍රයා. මෙතන යොහන්ට නැගී එන්න කියන ආරාධනාව කරද්දී එතන කේත කරනවා මුළු මහත් සභාව. කොහොමද මං එහෙම කියන්නේ? මොකද යොහන් කියලා කියන්නේ අලුත් ගිවිසුමේ සභාවේ සමාජිකයෙක්. ඔබ තෝරගන්නවා ඉදිරියේදී වෙන්න යන දේ පෙන්න. මෙතන සුදු යොහන්ට ඉහළට නැගී එන්න කියන එක කේත කරද්දී අර බයිබල් පදත් හොඳට ගැඹුරින් අධ්‍යයනය කරපු කෙනෙක්ට කිසි තර්කයක් නැහැ. මේ සභාව ඔසවා ගැනීම 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයෙන් පැහැදිලිවම පෙන්වලා තියෙනවා. එතකොට මින් මතුව වෙන්න යන දේ ඔබට පෙන්වන්න යනවා කියලා කියන්නේ. එහෙනම් 4 වෙනි පරිච්ඡේදයෙන් එහාට තනිකරම තියෙන්නේ උන්වහන්සේගේ උදහස වැගිරවීමයි, මුද්‍රා කැඩීම, ඒ කුසලාන වැගිරීම කියන කාරණා. ඒතකොට ඒ කාල වකවානුව තුල කිසිම විදිහකට ඇයිද 4 වෙනි පරිච්ඡේදයත් 10 වෙනි පරිච්ඡේදයත් අතර සභාව කියන යෙදුවේ නැත්තේ? ඔච්චර සභාව ඉන්නවනම් ඇයි සභාව කියන වචනේ යොදුවේ නැත්තේ? මම දෙයක් කියන්නද? ඒ වකවානුව තුලත් සභාවල් පොළවේ තියෙයි. හැබැයි ශුද්ධාත්මය ක්‍රියාත්මක වෙන දෙවියන් වහන්සේගේ ආනුභාවයේ සභාවන් නොතිබේ. බිල්ඩින් තියෙයි. ගීතිකා කණ්ඩායම් විදී, දේශකයෝ විදී. හැබැයි ඒ අතර උන්වහන්සේ තෝරාගත්ත මනමාලිය කියන සභාව පොළවේ නැතිවේ. මොකද ඉදිරි වීඩියෝස් වලින් ඔබට මේ කතාව තවදුරටත් පැහැදිලි වෙයි. ගැටවිලි, පැටලවිලි ලිහෙවි. ඔබට එහෙනම් ජේසු පීඨයි ඉදිරි වීඩියෝ වලින් අපි මෙහි තවත් ගැඹුර සහ අර්ථ ලියාගෙන ශුද්ධාත්මයෙන් සහ යාඥාවෙන් මෙය තෝරා බේරා ගනිමු. ඔබට ජේසු පීඨයි.